එතකොට මෙහෙම අපි ඉගෙන ගත්ත දැන් පසුගිය පාඩමේ අපි මේ විදිහට ස්වර 10ක් ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගත්ත ව්‍යංජන අක්ෂර 14ක්. එහෙනම් මේ ව්‍යංජන අක්ෂර 14 සහ අපි පසුගිය පාඩමේ ඉගෙන ගත්ත ස්වර 10 එකතු වෙලා මේ විදිහට අපිට අකුරු 140ක් හදා ගන්න පුළුවන්. මේ හදාගත්ත අකුරු 140 තමයි මෙතන තියෙන්නේ. එතකොට කා නා දා ඒ විදිහට උච්චාරණය වෙනවා. ඒ වගේම ક્યા ඤා દ્યા අපි ඉගෙන ගත්ත මේක කෝ නෝ දෝ ඒ විදිහට උච්චාරණය වෙනවා. විශේෂයෙන්ම මෙතනදී ඔයගොල්ලෝ බලන්න ඕනේ මං කිව්වා මෙන්න මේ ස ශබ්ද වෙනකොට මේක අපි සී කියලා නෙමේ ෂී කියලා උච්චාරණය කරනවා කියලා. ෂී ඒක විතරක් නෙමේ මෙතෙන්ට එනකොට මේක ෂා උච්චාරණය හොඳින් බලන්න ෂා. ඒ වගේම මෙතෙන්ට වෙනකොට මේක අපි ෂෝ. මෙතනත් ෂෝ විදිහට උච්චාරණය වෙන්නේ. ඒ වගේම මේක වෙනකොට ෂු. එතකොට මේ පෙන්නලා තියෙන අකුරු ටික උච්චාරණය කරනකොට ස ශබ්දයෙන් නෙමෙයි ෂ විදිහට උච්චාරණය වෙන්න ඕනි කියන එකත් විශේෂයෙන්ම මතක තියාගන්න. ඒ වගේම මේක දීලා තියෙන නිසා පස්සේ මේක උච්චාරණය කරන විදිය ඒ වගේම මේක ලියනකොට අකුරු මොන ස්ථානයේද පිහිටන්නේ කියන එක විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. මේක නිසා මේ වගුව නැවත බලන්න. එහෙනම් දැන් ඉගෙනගත්ත අපි ව්‍යංජනාක්ෂර වලින් අපිට පුළුවන් වචන හදන්න. එහෙනම් පළවෙනි වචනේ තමයි මේක අපි උච්චාරණය කරනවා කසු කියලා කියන්නේ ගායකයා. ගායකයාට අපි කාසු කියලා කියනවා. කසු. ඊළඟ එක තමයි ආගි කියනවා අපි ලදරුවට. ලදරුවට අපි අගි කියලා කියනවා. ඊළඟ එක බනානා කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ආපු වචනයක්. බනානා කියලා කියන්නේ කෙසෙල් වලට. බනානා. ඊළඟට අපි බලමු සජා කියනවා සිංහයා. සිංහයා. ඒ වගේම තමයි මෝජා කියනවා තොප්පිය. තොප්පියට මෝජා කියලා කියනවා. ඒ වගේම ඊළඟ වචනය රාදියෝ කියලා කියනවා රේඩියෝ එකට රාදියෝ. ඒ වගේම තමයි යන්න චීමා කියනවා ස්කර්ට් එක. සහය චීමා. ඒ වගේම ඊළඟ වචනේ තමයි මතකයි මේක අපි මහ ප්‍රාණ පෝදෝ. එහෙනම් පොදෝ කියනවා අපි මිදි වලට පොදෝ. ඒ වගේම තමයි මහ ප්‍රාණ විදියට මේකත් මහ ප්‍රාණ කොපි. එහෙනම් කොපි කියලා කියනවා කෝෆි. එහෙම නැත්නම් කෝපි වලට අපි කොපි කියලා කියනවා. ඒ වගේම ස්කි කියලා කියනවා හිම මත ලිස්සා යාම. හිම මත ලිස්සා යන එකට අපි ස්කි කියලා කියනවා. ඒ වගේම තමයි ඊළඟ වචනේ කිචා කියලා කියන්නේ කෝච්චිය. කිචා. ඊළඟට අයන්න.
ඊට පස්සේ no. පියානෝ. පියානෝ කියලා කියන්නේ පියානෝ එක. පියානෝ එක. සංගීත භාණ්ඩයක් තියෙන්නේ. ඒකට අපි පියානෝ කියලා කියනවා.